Hello guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් අද අපි යන්නේ අපේ බැච් එකෙන් කරන චමරියට. ඉතින් චමරිය කියන්නේ මොකක්ද කියලා බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එකත් එක්ක ඉස්සරහට හිටියොත්. එහෙනම් අපි කැම්පස් එකට ගිහිල්ලා හම්බෙමු. වලට උදේට දෙකටම එකට කණ්ඩායම. විශාල කරදරයක් වුණා නේ මේක. Hi. චමරිය තියෙන්නේ. කොහොම කියන්නේ මොකක්ද ඒ? සයන්ස් එකේ කැන්ටින්. කොහොම කියන්නේ සයන්ස් එකේ කැන්ටිමේ සයන්ස් එකේ කැන්ටිමේ තමයි චමරිය තියෙන්නේ. අපි යන් රෝමෙට. ඉතින් මේ තමයි අපේ රෝමේ. ඉතින් මේකේ තමයි චමරිය තියෙන්නේ. අපි යන් රෝමේ ඇතුළට. ඉතින් චමරිය ඇතුළට යන්න කලින් චමරිය ගැන පොඩි අයිඩියා එකක් දුන්නොත් හොඳයි කියලා හිතුණා. ඉතින් මේ චමරියෙන් කරන්නේ අපේ බැච් එකේ සෙට් එකම එකතු වෙලා උයාගෙන කාලා ඒ උයාගෙන කන ගමන් පොඩි ෆන් ඉවෙන්ට් එකක් කරලා අපේ බැච් එකේ පොඩ බැච් ෆිට් එකක් අප් කරන වැඩක්. ඉතින් මෙතනදී අලුත් යාළුවෝ අඳුර ගන්නවා. අලුත් යාළුවෝ කියන්නේ අපි දැන් කැම්පස් එකට ඇවිල්ලා අවුරුද්දක් යනවා. අවුරුද්ද ඉවර වෙනවා. ඉතින් අවුරුද්දක් ඉවරෙද්දී අර සමහරු දන්නේ නැති කට්ටිය ඉන්නවා. ඉතින් කට්ටිය අඳුන ගන්නවා. ඉතින් අවුරුද්ද ඉවර වෙනාට අන්තිමේදී දාන ෆන්ක්ෂන් එකක් කියලා කියන්නත් පුළුවන්. ඉතින් යන් අපි ඉස්සරහට චමරියමු. ඔන්න ඉතින් රෝමේ ඇතුළටම යද්දී අපිට හම්බුණා මෙන්න මේ වගේ අංක ලියපු පොඩි තුණ්ඩුවක්. ඉතින් මේ අංකෙම තියෙන ගෑල් ළමයෙකුත් ඉන්නවා. කපල් ඉවෙන්ට් වලට කපල් කරේ ඔන්න ඔහම තමයි. හැබැයි අපේ ජය අයියා මෙන්න මේ වැඩේට කැමති උන්නේ නැහැ. අපේ ජය අයියා නම් කිව්වේ මෙන්න මේ විදිහට කපල් කරොත් හොඳයි කියලා. අංක දෙන්නද කොහොමද ඕනේ? දෙන්නද? මගේ ඉති ගාවරු ඉන්නවා. ගෑ ගාවට ගිහින් අපි දෙන්න කෙනෙකුට නැද්ද කියලා. ඉතින් කැමති කියලා නෙමෙයි. මේ විදිහට කරලා ඔයාලා ගන්න එහෙම කරන්නේ. එහෙම නැත්නම් මම කියනකොට චුට්ටක් පරක් වුණා. අර සින්දුවක් තියෙන පමාවී තිබෙනවන් සුවඳයි කියලා. ටිකක් පමා වුණා වැඩි වුණාට එතනින් ගහන කරගෙන යන ටික අපි සතුටින් හොඳින් ආදරෙන් කරගෙන යමු. හැබැයි අපි පර වෙන්න කලින් පටන් ගත්තා. ඒ නිසා අපි මේ වැඩේ ලස්සනටම කරගෙන යමු. අපේ ආදරණීය සහෝදරත්වය, අපේ යාළුවෝ ටික අපේ දෙවෙනි ගෙදර වගේ නේද? කොහොමද ගෙදරට වැඩිය දැන් ඉන්නේ මෙහෙනේ හොස්ටල් එකේ බෝඩිනේ. දැන් ගෙදර මිනිස්සු තමයි බෝඩිනේ කට්ටිය හොස්ටල් එකේ යන්නේ. බෝඩිම තමයි ගෙදර යන්නේ. ඒ නිසා මේ සහෝදරත්වය අපි තවත් වර්ධනය කරගෙන අපේ වැඩ ටික පටන් ගමු. පරක්කු ඔන්න ඉතින් චමරිය වැඩ ආරම්භ කරා. ඉතින් චමරිය වැඩ ආරම්භ කරද්දිම අපේ රෙපාට හම්බුණා පොඩි ටාස්ක් එකක්. ඉතින් ඒක තමයි රෝස මලක් අතර දීලා ඒ රෝස මල ගෑල්ලා මේ උඩ දීලා ප්‍රොපෝස් කරන්නේ. කොල්ලට දෙන්න ඕන කියලා අවසානට. ඔන්න ඉතින් අපේ රෙපා යාට හම්බුන ටාස්ක් එක එහෙම තමයි ඉවර කරේ. ඉතින් අපි බලමු ඉස්සරහට තියෙන ඉවෙන්ට් මොනවද කියලා. හොඳටම කැම්පස් එකේ ට්‍රැක් අවුට් ඩයල් එක. ඉතින් අපිට රෙද්දිම දුන්නානේ තුණ්ඩුවක්. අන්නේ තුණ්ඩුවේ තියෙන අංකයක් රැන්ඩම් කියලා යාට තමයි මේ ටාස්ක් එක හම්බුනේ. ඉතින් මේ වගේ ටාස්ක් කිහිපයක් ගියා. ඉතින් මෙතන ඉඳන් ඒ ටික බලන්න පුළුවන් ඔයාලට. මේ ඉන්නේ කැම්පස් එකේ. මෙයා මට මරණ දර්ශන කරනවා බලන්නකෝ ඉතින්. මේ මරණ තර්ජනයක්ද නැත්නම් මොකක් හරි ආදර මොකක් හරිද? සහෝදරයනි. හරි මේ කියන දේ නැහැ. වෙනවුරු නෙමෙයි. විරුද්ධ වෙන්නේ නැහැ. විරුද්ධ වෙන්නේ නැහැ දැක්කනේ එළ කොල්ලෙක්. හරි අන්තිම ප්‍රශ්නේ. අන්තිම ප්‍රශ්නේ අපිට ප්‍රශ්න දෙකක් දෙන්න වෙනවා. මෙයා කැමති එකකට chance එකක් දුන්නා. උනේ. බැච් එකේ ඉන්න ලස්සනම කෙල්ල බව. මේක ගොඩක් දෙනෙක්ගේ හිතේ තියෙන කෙනෙක් වෙන්න ඇති.
එයාව පොඩ්ඩක් පෙන්වන්න බලන්න. ඔයාට කෝල ෆ්‍රෙන්ඩ් අවස්ථාව ගන්න බෑ. එහෙම ගන්නේ මේ බලන්න මෙයාලා ඔයගොල්ලෝ ඩිස් කරනවා. එහෙම කවුරුත් නැතිද? රූල් ලස්සන ගිල්ලෙන් නැතිද? බලන්න. බලන්න මේ ගෑනුමයි. බලන්න මේ ගෑනුමලගේ මූණු ටික. ලස්සනයි ගිලි කරගෙන. මේක අපි ආතල් එකට කරන්න කියලා හැමෝම දන්නවා. අපි ආතල් එකක් ගන්න දවසේ 47 චම්මනි. ඉතින් වාට මොකද හිතන්නේ කියන දේ ගැන? මම ලස්සන නෑ මෙයා ලස්සනයි කියලාද කියන්නේ? දැන් ඔයා කියන්නේ මෙයා ලස්සන නෑ කියලා. හැබැයි එයා ඔයා ලස්සනයි කියනවා. මෙයා ලස්සන. මෙයා ලස්සන නෑ. එකිනෙකට වෙනස් විදි පහකට මම ඔයාට ආදරේ කියන එක කියලා සිපයන සීත සුළඟක පහස විඳිනට ඔබ අසල සිට මගේ සිත බොහෝ පෙම් කෙරුවා. දකින විට හිත කීරි ගැස්සෙන ඔබට හිමියේ බෝල ඇස් දෙක දිනක මා සතු වනු දකින්නට ඇඟිලි ගැන බලා සිටියා. ළඟින් සිටියත් දුරට දුවනා දුරින් හිඳ සිත සසල කරනා හුලං කන්දේ සුරංගනාවිය නැවත ප්‍රේමය නොපවසන මුත් නුඹට සැමදා ප්‍රේම කරනෙමි. මං හිතන්නේ හරිම ලස්සන කවියක්. ගෑනවයි ඔක්කොම දැන් බලාගෙන ඉන්නේ අනේ මට වේවා නම් කියලා. හරි. මේක ලියලා තියෙන්නේ 814ට. කවුද 814 අංගේ? ගෑනු ළමයා. බය නෑනේ. අද දවසකට මොකෝ හිතන්නේ? මට වැඩක් නැහැ අපෝ කියන්නේ. පාඩම් හම්බෙලා දෙනවා කියන්නේ.
රාට හම්බ වෙලා තියෙන්නේ මෙතන ඉන්න කවුරු හරි ගැන ශාස්ත්‍රයක් කියනවා. ඒ කියන්නේ එයාගේ අනාගතය ගැන පොඩ්ඩක් වාක්‍ය දෙක තුනක් මොකක් හරි හිතලා කියනවා. සයන්ස් එකට ඇවිල්ලා අපි හදන soft skill තමයි යෝගා. ඔයාලට කවදාවත් ජොබ් එකක් නැති වෙන්නේ නැහැ. ඔයාලට ශාස්ත්‍රයක් හරි කියන්න පුළුවන්. අනිත් එක කියන්න ඕන පිරිමි ළමයින්ට ශාස්ත්‍රය. ඔව්. ඔන්න ඉතින් මේ වගේ ලස්සන වැඩ ගොඩක් එක තමයි චමරිය දවස ගෙවිගෙන ගියේ. ඉතින් අපි තියා පොඩි ගේමක් කරන්නේ. සංවේදන හැකියාව හරියටම තියෙයිද නැද්ද කොහොමද කියන්නේ? ඒක නම් ගතියි. මම හිතන්නේ අපෝ කියලා කියනවා. කිවිලා මොකද හිතන්නේ සංවේදනය? බලමු මේකේ කල්ලි කැල තියෙනවා. හැබැයි මුලින්ම කරගෙන යනවා. ඒකට වඩා ආපසු වෙනස් එකක් තමයි අන්තිමට වෙන්නේ. බලන්න ඒක උත්සාහ කරනවා. අන්න එහෙමයි ඉන්නවා. ඊය අදහස් කොල්ලන් ගියා. හරි. වැඩ කරගමු. අයියෝ හෂාන් හයි
නැවතිලා තව හිතෝතින් සත්තුමයි නුඹම. ඔන්න ඉතින් ওই විදිහට තමයි චමරේ ඉවෙන්ට් එක ගලාගෙන ගියේ. දැන් ඉතින් හොඳම හරිය. දැන් ඉතින් අපි කන්න තමයි යන්නේ. මේ වෙනකන් ඉතින් මේ වීඩියෝ එක බලුවා නම් channel එක subscribe කරන්න නැතුව ඔහේ බලන් ඉන්න එපා. එහෙනම් subscribe button එක බලන්න. ඔන්න ඉතින් කෑම ටයිම් එක පටන් ගත්තා. දැන් අපේ කට්ටිය කන ගමන් ඉන්නේ. ඉතින් එක්කෙනෙක් කටක් කාලා වස්සර වෙන්න ඕන අනිත් අයටත් කන්න. ඉතින් කොහොම තමයි චමරියේ කෑම එක අපි කෑවේ. ඔන්න ඉතින් කාලා බිලි ඉවරලා කාපුව බහින්නත් එක්ක නටන තමයි අපි මේ බලන් ඉන්නේ. අපේ DJ පාටි එක්කත් තිබ්බා හවස චමරි ඉවරලා. ඉතින් DJ එක පටන් ගන්න තමයි අපි මේ ඉන්නේ. ඔන්න ඉතින් මේ වගේ ලස්සන මතක ගොඩක් එක තමයි 47 චමරිය දවස් ඉවරුනේ. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. ඉහිලෙන් නම් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, වීඩියෝ එක like කරන්න, share කරන්න. එහෙනම් bye bye.